අයිබෝන් වරක්කම් අස්සලාමු අලයිකුම්. අද හොඳම දවස ඔබ එනවා නම් 8:30ට ලයිට් නිවන් මං ඉන්නම්. මිහිකතගේ හොරාව. මිහිකතගේ හොරාව ගැන කියන්න ඕනේ විශේෂයෙන්ම ඔබ දන්නවා සෝබා දහමට නොවන අවනත ලෝකයේ කිසිවක් නැහැ. හැබැයි අපේ රටේ දැන් මේක ඔබ දන්නවා ලෝකයේම ක්‍රියාත්මක වෙන දෙයක් මේ වතුර ටික ඉතාල වැදගත්. වතුර ටික නැති වෙනකොට ලයිට් නැති වෙලා යනවා. නමුත් විශේෂයෙන්ම පටන් ගන්න ඕනේ දියවන්නා ඔය පාර්ලිමේන්තු වටේ තියෙන ලයිට් ටික ඕෆ් කරලා මේ සමහර පාරවල් වල දවල්ටත් ලයිට් දානවා. මේවා නැති කරන්න පැයක් විතරක් මදි. මේක ජනතාව ඊට වැඩිය දැනුවත් වෙන්න ඕනේ. මොකද ඔය දන්නවා මේ ජල සම්පත ලෝකයේ මේ ආසියාවේ පැය 24ම ලයිට් දෙන එකම රට ලංකාව. ගොඩක් තැන්වල ලයිට් කපනවා. ඔබ දන්නවා ඉන්දියාවෙත් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ලයිට් කපනවා. ගුජරාටි ප්‍රාන්තයේ විතරයි පැය 24 ලයිට් දෙන්නේ නරේන්ද්‍ර මොඩි මහත්තයා. ඒ නිසා මේක නැති කරගන්න එපා. මේක පිළිබඳව මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ. මොකද හේතුව ලයිට් දෙන්නේ වතුර ටික තිබුණොත්. ඒ නිසා අද තෙල් මිල ඔබ දන්නවා ඉතාලම ශීඝ්‍ර ලෙස ඉහළ යනවා. මම අද ඔබට කියන්න යන්නේ මේ අර පටන් ගන්න හිටියේ සින්දුවෙන් පනවාගේ හිටියාට වෙන්විලා ගිය දාට පෙම් ලෝකයේ මතක ටික කාලයයි කියලා. ඉන්දියාවත් එක්ක අපි කියනවා හැමදාම ඇයි දැන් එපා වෙලා යන්නේ අහක බලා ඉන්නම් සුසුම් වෙලා ඉන්නම් අයින් වෙලා කියලා. නමුත් මම කියන්නේ මේකයි ඉන්දියාවේ දැන් මේ ප්‍රශ්නේ මේ ජිනීවා ප්‍රශ්නයයි ඉන්දියාව යරන් අපි හැමදාමත් කතා කර යුතු නැහැ. මගේ මතය ඒක. මොකද හේතුව දැන් ඒක ඉවරයි. දැන් ඉන්දියාවේ සුෂ්මා ශිවරාජ්ලා කණ්ඩායමක් ලංකාවට ඇවිල්ලා ඉතින් සාකච්ඡා කරනවා. අපේ වෙළඳ ගරුදිනුව වගේ සිද්ධ වෙනවා. අපි මේ විදිහටම දිගට යනවා. India not a part of western games කියලා ඉන්දියාවේ ඇතුළේම ලිපියක් ලියනවා. ඉන්ටර්නල් මේක වෙස්ටර්න් ගේම් එකේ පාර්ට් එකක් නෙමෙයි ඉන්ටර්නල් ගේම් එකේ පාර්ට් එකක් කියලා ඉන්දියාවේ මහත්තයෙක් ලියුමක් ලියලා තියෙනවා. මේ මහත්තයාගේ නම කණ්ඩාල් සයිබල් මේල් ඔන්ලයින් එකට ලියලා තියෙනවා. ඉන්දියාව චීනය, සුඩානය, බෙල්රස්, සිම්බාබ්වේ, ටර්ක්මෙනිස්තාන්, නෝර්ත් කොරියා, ඉරාන්, සිරියා මේ හැම එකටම මෙවැනි රෙසලූෂන්ස් තියෙන වෙලාවේ රෙසලූෂන්ස් වලට අගේන්ස්ට් සාරි ඡන්දය දුන්නා. එහෙම නැත්නම් ඇබ්සෙන්ට් වුණා. ආවේ නැතුව හිටියා. නමුත් මේවා ඉන්දියාවට එච්චර ළඟ රටවල් නෙවෙයි. නමුත් ඉන්දියාවට ළඟම රට ලංකාවට මෙහෙම කරපු එක වැරදි කියලා. ඉතින් ඉන්දියාවේ පත්තරවල ඉන්දියාවේ එහෙම යනවා. ඒ අතරම ඔබ දන්නවා පහුගියදා ඉන්දියාවේ මේ සමිට් එක තිබුණා. බ්‍රික් සමිට් එක. බ්‍රික් කියන්නේ ඔබ දන්නවා බ්‍රික්ස් ලෝකේ එමර්ජින් පවර් හවුස් එකේ සමිට් එක. මේ ඩිල්මා රුසෙෆ් බ්‍රසීලයේ නෝනගේ ඉඳලා දිමිත්‍රි මෙද්වෙදෙව්ගේ අවසාන රැස්වීම, හු ජින්තෝ, මන්මෝහන් සිං, ජකොබ් සුමා මේ ඔක්කොම කණ්ඩායම ඔබ දැක්කා ඉන්දියාවේ තාම කලර්ෆුල්ස්. මේ බලන්න හෙඩ්ලයින් එක BRICS ice bank wants Iran talk. මේ තමයි දැන් ලෝකේ සමුළු දෙකක් භෝගයදා තිබුණා. එකක් තමයි නෝර්ත් කොරියාව වලට බැස්සා මේ කණ්ඩායමේ ඔබාමා ඇතුළු විශාල කණ්ඩායමකට 50 ගාණක්. ඒ නියුක්ලියර් සිකියුරිටි සමිට් එක. ඒකෙදී මූලික වශයෙන්ම කතා වුණේ නියුක්ලියර් සිකියුරිටි සමිට් එකේදී ඉරානයේ උතුරු කොරියාවේ තියෙන න්‍යෂ්ටික බලය ගැන. දැන් මේගොල්ලෝ මේ ආවේ මිහිකතගෙන් න්‍යෂ්ටික බලය අයින් කරන්න ඕනේ කියන චේතනාවෙන්. නමුත් එතන එහෙම කතාවක් කරේ නැහැ. එතන ඇවිල්ලා ඔබාමා ඔබ දන්නවා ඇමරිකාවේ ජනාධිපතිතුමා ඇහිල්ල ඉවර වෙලා මේ වගේ බයිනකියුල් එකක් අරගෙන උතුරු කොරියාව දෙස බැලුවා. මේ කියන්නේ මේක බුෂ් එක සැරයක් කියලා මේක බලලා කිව්වා මේක යක්ෂයාගේ දේශය කියලා. උතුරු කොරියාව. මේ වැටේ ඉඳන් බලන්නේ. දැන් නියුක්ලියර් සිකියුරිටි සමිට් එකේදී නෝර්ත් කොරියාවටයි ඉරානයටයි ගැහුවා. මම නිකන් කියන්නේ ඔබට තේරුම් ගන්න. බ්‍රික්ස් සමිට් එකේදී බ්‍රික්ස් රාජ්‍ය නායකයෝ චීනය, රුසියාව, බ්‍රසීලය, සවුත් ඇෆ්‍රිකා, ඉන්දියා රාජ්‍ය නායකයෝ එල්ල කිව්වේ ඉරානයට සැන්ක්ෂන්ස් දාන්න එපා. ඉරානයට සැන්ක්ෂන්ස් දාපුවාම මේකෙන් මුළු ලෝකයටම දුප්පත් මිනිස්සුන්ට වදිනවා. ඇයි එහෙම වෙන්නේ? ඔබ දන්නවා ඔයිල් බැරල් එක රුපියල් ඩොලර් 87 ඉඳලා 125 වෙනකම් බෙන් ක්‍රූඩ් එකේ නැගලා තියෙනවා. මේකෙන් ලෝක ආර්ථිකය වැටෙනවා. ඒ නිසා දුප්පත් මිනිහා කන චපාටියේ ඉඳලා රොටිය දක්වා මේ ඔක්කොම නැති වෙලා යනවා. ඒ නිසා බඩටයි කෙලිම වදින්නේ. ඒ නිසා මේ ඉරාන් සැන්ක්ෂන්ස් දාන එකට විරුද්ධයි කියන. කොහොමද මේගොල්ලෝ ආවේ මේගොල්ලෝ කරේ මේකයි. ඉරානයයි උතුරු කොරියාවයි දඩමීමා කරගෙන ලෝපුරාම මිසයිල් ආරක්ෂණ පද්ධතිය පිළිබඳව කතා කරන්න. නමුත් ඔබ දන්නවා අද පෝලන්තයේ සහ රුමේනියාවේ ස්ථාපිත කරලා තියෙන මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් එකට ලෝකයේ දැඩි විරෝධයක් පවතිනවා.
ඒ වගේම තුර්කිය තුල ඔබ දන්නවා රේඩාර් සිස්ටම් එකක් හයි කරලා තියෙනවා මේකට සහයෝගය දෙන්න. එතකොට මේ ඇමරිකාව කරන මේ නියුක්ලියර් ඩිෆෙන්ස් සිස්ටම් එක මෙයයි කියන්නේ ඉරානයටයි උතුරු කොරියාවටයි විරුද්ධව කරන්නේ කියලා. නමුත් මේකෙන් රුසියාවට සහ චීනයට ලොකු තරජනයක් තියෙනවා. ඒ නිසා අද න්‍යෂ්ටික බලය තුරන් කිරීමට වඩා තම ආධිපත්‍ය වාදය වැඩි කිරීමට කරපු සමුළුවක් වශයෙන් තමයි මේ දකුණු කොරියාවේ සෝල් නුවර පැවති නියුක්ලියර් සිකියුරිටි සමිට් එක ලෝකයේ දකින්නේ. ඒ නිසා අද ලෝකයේ ඔබ දන්නවා තාම පැහැදිලි ලෙස මේ නියුක්ලියර් අපි මේ ගැන කතා කරන්නේ නැත්තේ අපිට මේ ගැන දැනීමක් නැහැ. අපිට අවශ්‍යතාවයක් නැහැ. මොකද නියුක්ලියර් පවර් එක අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම න්‍යෂ්ටික ආයුධ අපි හදන්නෙත් නැහැ. ඒ නිසා අපිට මේකේ ඇති දැනීමක් නැහැ. නමුත් ඉන්දියාව මේකේ දැනීමක් එන කතාවක් ඉදිරියට කාලේ එනවා. මොකද කුදන් කුලම් වල න්‍යෂ්ටික බලාගාරය මොකක් හරි හේතුවක් නිසා පුපුරලා ගියොත්, මොකක් හරි හේතුවක් නිසා ස්වභාවික ව්‍යසනයකින් සුනාමියක් වගේ දෙයකින් නැති වෙලා ගියොත් ඔබ දන්නවා ඒකේ කෙලින්ම අනිසි බලපෑම අපේ මිලියන 20ක් වන ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති වෙනවා. දැන් ඩයිචි ෆුකුෂිමා වල ඔබ දන්නවා කිලෝමීටර් ගණනාවක් ජපානයේ විශාල කෝටි ගාණක් ජනතාව එතනින් අයින් කළා. එතකොට මේ වගේ අර ස්වභාව ධර්මයෙන් බැටකාපු අවතැන් වෙච්ච පුද්ගලයන් බවට පත් වෙනවා. ඒ නිසා මේගොල්ලෝ කතා කරන්න ආවේ highly enriched uranium. ඒ කියන්නේ න්‍යෂ්ටික පරමාණු බෝම්බ සෑදිය හැකි මූලද්‍රව්‍ය. මේවා ලෝකයේ ඕනතරම් තියෙනවා. ඇමරිකාවේ 1950ක් හදලා තියෙනවා වෝහෙඩ්ස් නියුක්ලියර්, රුසියාවේ 2400 ගාණක් තියෙනවා. මේ ඔක්කොම අයින් කරන්න ඕන. අපිට තවත් හදන්න පුළුවන්. නමුත් අපි හදන්නේ නැහැ. මේ ප්ලූටෝනියම් තොග විනාශ කරමු කියලා හැඟීමකට එකඟතාවයකට ආවේ. නමුත් ඔබාමා මහත්තයා ඇහිලා කිව්වේ ඉරානය සහ උතුරු කොරියාව දැඩි ලෙස විවේචනය කළා මිසක්කා ඔවුන්ගෙන් නටපු තොইলකුත් නැහැ, බිරේ පවුලකුත් නැති සමුළුවක් බවට පත් වෙලා ගියා. කොහොම හරි ඔබ දන්නවද අද මේ ඉකොනොමිස්ට් සංග්‍රහයේ මේ අලුත්ම ඉකොනොමිස්ට් සංග්‍රහව How India's Losing Its Magic කියන සංග්‍රහයේ ඇතුලේ හොඳ ලිපියක් තියෙනවා. මේකට අදාළ ලිපියක් shopping spree ඔබට පේනවා මේ ලිපිය. මම මේ පිටුව කඩලා ඔබට පෙන්නන්නේ. මේ ආසියාවේ මහත්තුරු බඩට බත් කනවා වගේ ආයුධ shopping යනවා. ආසියාවේ ආයුධ වෙළඳාම ජයට සිද්ධ වෙනවා. military spending in South East Asia. මේ කතාවේ කියනවා countries are buying lot of weapons. Does it count as an arm race? මේ arm race එකක්ද? මේ අහනවා. ඔන්න හොඳට අහගන්න මේ කතාව. The tiny island Singapore home to 5 million people. බොහොම සිංගප්පූරුව කියන්නේ මිලියන 5යි ජනතාව ඉන්නේ. පොඩි රටක්. බොහොම quiet and clean and hub for banking. සිංගප්පූරුව කියන්නේ ඉතින් සිංගප්පූරුවනේ දන්නවනේ. ගෝල්ෆ් ගහන්න යන මේ රට ඇයි මෙච්චර ආයුධ බිලියන් US ඩොලර් බිලියන් 9.7 වල ආයුධ එකතු කරලා තියෙනවා. According to the report from the Stockholm International Peace Research Institute එක report එක අනුව මේගොල්ලෝ කියනවා මේ අද සිංගප්පූරුව වගේ රටවල් ආයුධ එකතු කරන්නේ ඇයි? ලෝකයේ the Singapore is now the 5th largest arm importer in the world. ලෝකයේ පස්වෙනි ආයුධ ගන්න රට මේ පුංචි tiny island එක සිංගප්පූරු. මේ යුද බලය ඔබ දන්නවා ඇමරිකාවත් එක්ක සෑදිච්ච ඔක්කොම සන්ධානය අද ආසියාවේ ආසියානු ඉන්දියානු පැසිෆික් සාගරයට එකතු වෙනවා. ඔබට කියන්න ඇමරිකන් මුළු යුද බලය අද එයාෆෝස් එකේ ඇමරිකාවේ භාගයක් F-22 ජෙට්ස් ෆයිටර් ජෙට්ස් තියෙන්නේ ආසියානු පැසිෆික් කලාපය තුල. ඊගාවට ඇමරිකාවට තියෙනවා මහා විශාල ගුවන් යාන 100 ගාණක් ගෙනිය හැකි නෞකා. ඒකට කියනවා මේ එයාක්‍රාෆ්ට් කැරියර්ස් කියලා. මේ එයාක්‍රාෆ්ට් කැරියර්ස් 11ක් ඇමරිකාවට තියෙනවා. මේකෙන් දෙන්නේ ලොකුම කිඹුල්ලු දෙන්න දාලා ඉන්නේ ඉන්දියන් සාගරයට. ඒ තමයි ජෝනෙස් ටෙනිස් සහ මේ කාල් වින්සන්. ඔබ ඔසාමා බින් ලාඩන් මරලා අරන් ගියේ කාල් වින්සන්. එතකොට මේ ආයුධ ඇයි? ඔබ දන්නවා මේ ආයුධ කියන්නේ අපි තමයි ආයුධ වලට අඩුම වියදම් කරන්නේ. ලංකාව. තායිවානයේ මායින්ජියෝගෙන් පටන් ගත්තාම ඉන්දුනීසියාවේ සුසුලු බැම්බැන් යුද්ධයානෝගෙන් පටන් ගත්තාම සියලුම රටවල් මුළු මහත් පිලිපීනයේ නිනෝ යකිනෝගෙන් ඉඳලා මේ ඔක්කොම කණ්ඩායම් විශාල ආයුධ තරගයක් මන්මෝහන් සිං මහත්තයාගෙන් ඉඳන් යෙදෙනවා. එතකොට මේ ආයුධ කියන්නේ මොකටද? ඔබ දන්න ආයුධ සරල භාෂාවෙන් අපිට තේරෙන ආගම දහමෙන් අපි අහනවා නම් ආයුධ තියෙන්නේ අඹ කඩන්නවත් කොස් කඩන්නවත් නෙවෙයිනේ. ආයුධ තියෙන මේ නවීන අතිසුකෝපභෝගී ආයුධ වලට බිලියන් ගණන් මේ මිනිසුන්ගේ සල්ලි ජාතික ධනය වියදම් කරන්නේ තව මිනිස්සු මරන්න.
ඒ නිසා මෙතනම තියෙන්නේ human rights violation. ඒ නිසා ලෝකයේ ආයුධ වෙළඳාම කියන්නේ තනිකර මානව හිමිකම් උල්ලංඝනයේ පළවෙනි නම්බර 1 තමයි ආයුධ වෙළඳාම. ඉතින් මේ ආයුධ හදන්නේ නිකන් තියාගන්න පොලිෂ් කර තියාගන්න නෙමෙයි. මේවා පුච්චලා දාන්න, මේවා ගහන්න, ගන්නියන්ගන් විනාශ කරන්න, අෆ්ගානිස්තානයේ කරනවා වගේ, පාකිස්තානයේ කරනවා වගේ මිනිස්සු අතර යුද්ධ අවුලවන්න. ඒ නිසා අසල්වාසී රටවල් වල සාමය, සමගිය, සමාදානය දකින්න බටහිර රටවල් කැමති නෑ. මොකද මේ ආසියාව යුද පිටියක් කරොත් තමයි ඒ අයට මල්ල සරු වෙන්නේ. ඔබ දන්නවා ආසියාවේ සාමයේ පැවැත්ම කාශ්මීරයේ හෝ ශ්‍රී ලංකාවේ හෝ අෆ්ගානිස්තානයේ හෝ පාකිස්තානයේ හෝ උතුරු කොරියාව දකුණු කොරියාවේ හෝ මේවා සාමකාමී පරිසර වෙලා තිබුණොත් ඒගොල්ලන්ට ආයුධ බිස්නස් එක නැති වෙලා යනවා. ඒ නිසා තමයි අද විශාල වශයෙන්ම ඔබ දන්නවා Asian countries together increase defense spending by 25 billion US dollars. මුළු ආසියාවේ රටවල් වල defense increase by ආරක්ෂක වියදම වැඩි කළා බිලියන 25කින්. ඒ නිසා ඉන්දියාවේ defense budget එක බිලියන 40ක් වෙනවා. US dollar බිලියන 40ක්. කොහොම වුණත් අද ඔබ දන්නවා මේක ඉතාම වැදගත් කතාවක්. මේ ආම් shopping කියන එක. ඒ අතර තමයි හොඳ ලස්සන කතාව තියෙන්නේ BRICS සමුළුවේ. BRICS සමුළුවේ දැන් BRICS සමුළුවට ඔක්කොම ආවනේ රටවල් 5ක් ආවනේ. ඔක්කොම ලෝක නායකයෝ ඇහිලා දිල්ලියට ඇහිලා කතා වුණා. ලෝකයේ ඔබ මං ඊයේත් කිව්වා 40ක් නියෝජනය කරන ජනතාව ඉන්නේ BRICS සමුළුව තුල. මේක ආවේ ඉස්සලම යකිතෙන්බර්ග් තිබුණා. යකිතෙන්බර්ග් වලින් රුසියාවේ යකිතෙන්බර්ග් වල 2009, ඊකට බ්‍රසීලියාව වල 2010 තිබුණා. ඊකට චීනයේ සන්‍යා වල 2011 මේ අවුරුද්දේ BRICS සමුළුව තිබුණේ දිල්ලියේ. දැන් BRICS සමුළුවෙන් ගත්ත ප්‍රධානම හයියම තීරණය තමයි තමුන්නාන්සේලා බටහිරට කිව්වා ඊටම් පැහැදිලි ලෙස රුසියාවයි චීනයයි බ්‍රසීලයයි සවුත් ඇෆ්‍රිකාවයි ඉන්දියාවයි එකතු වෙලා බටහිරට කිව්වා තමුන්නාන්සේලා ඉරානයට ගහන ගිහිල්ලා වැරදි. මේ වාග් ප්‍රහාරය සහ සීතල යුද්ධය නිසා economic sanctions නිසා ඉරානයේ බැංකු වලට මේ වෙන බැංකුත් එක්ක ගනුදෙනු කරන්න බෑ කිව්ව එක නිසා අපි අමාරු වැටෙනවා. මොකද ඔබට කියන්න ඉන්දියාව 12% ආර්ථික එන්ජින් එක දුවන්නේ 12%ක් ගහන්නේ ඉරානයේ තෙල්. මේ 12% නැති වෙලා යනවා. චීනයේ ආර්ථික එන්ජින් එකට පොම්ප කරන්නේ ඉරානයේ ෂෙඩ් එකේ තෙල් ටික 20%ක් චීනය ගන්නවා. දවසකට බැරල් 5,60,000ක් ගන්නවා. දවසකට බැරල් 5,60,000ක් චීනය පුච්චනවා. එතකොට මේ ඉරානයේ තෙල් ටික තමයි ජපානයේ ආර්ථිකය රැඳිලා තියෙන්නේ. ඉරානයේ තෙල් ටිකෙන් තමයි තායිවානයේ ආර්ථිකය රැඳිලා තියෙන්නේ. ඉරානයේ තෙල් ටිකෙන් තමයි දකුණු කොරියාවේ ලීමයින් බක්ගේ ආර්ථිකය රැඳිලා තියෙන්නේ. ඒකත් බලන්න සමස්තයක් වශයෙන් අපි මේ කතා කරන කතාවේ මූලික හරය තමයි දැන් ඉරානයට ගහපු හින්දා තමයි ඉරානට ගහන්න කැසක්කවර කොට හවන හින්දා තමයි මේ අද තෙල් මිල ඉහළ ගිලා තියෙන්නේ. අද ඔබ දන්නා ඩොලර් එක 130 දක්වා läංගලා. මේ ලංකාවේ නැගීමක් නෙමෙයි. මේක ලෝකයේම ඩොලර් එක, ස්ටර්ලින් එක, යුරෝ එක අද තාම අමාරු තත්ත්වයක තියෙන්නේ. ඒකට සාපේක්ෂව මුළු ඔක්කොම මේ රටවල් වල ලෝකල් කරන්සිස් විතාම දැඩි සටනක යෙදෙනවා මේකෙන් බේරෙන්න. නමුත් බේරෙන්න බෑ. මොකද හේතුව අතන ක්‍රූඩ් ඔයිල් එක්ස්චේන්ජ් එකේ විශාල වශයෙන් ඔයිල් බැරල් එක ඉහළ ගිහිල්ලා තියෙනවා. නිසා මේක තමයි චීනයේ ට්‍රේඩ් ඇන්ඩ් කොමර්ස් මිනිස්ටර් චීනයේ වෙළඳ සහ වාණිජ්‍ය අමාත්‍ය චෙන් ඩීමින් BRICS සමුළුවේදී හොඳ ප්‍රකාශයක් කළා. ඔහු කිව්වා වෙන රටවල් වල අභ්‍යන්තරයට ඇඟිලි ගහන්න අපිට ඕඩර්ස් දෙන්න එපා. අපිට ඕඩර් කරන්න එපා. අපි ඒව ගණන් ගන්නේ නැහැ. මොකද හේතුව අපි අපේ වැඩ කටයුතු කරන් යනවා. ඇමරිකාවට කිසිම අයිතියක් නැහැ, සදාචාරයක් නැහැ. ඉරානයෙන් තෙල් ගන්න එපා කියලා කියන්නේ. ඒ නිසා වැඩි වෙන තෙල් මිල තමයි BRICS වල බදාම කැඩීම. BRICS කියන ගඩොලේ මේ ශක්තිමත් ආර්ථිකයක් ආසියාවේ දාගෙන යන වෙලාවේ මේකේ ගඩොලේ බදාම ටික ගලවන්න එපා මේ වෙලාවේ. මේ වෙලාවේ ගැලෙව්වොත් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේ සමුළුව විතරක් නෙමෙයි මේ සමුළුව නියෝජනය කරන ලෝකයේ 40% ජනතාව අමාරුවේ වැටෙනවා. මේක තමයි මූලික වශයෙන් කියුනේ. ඔබ දන්නා ඒ නිසා තමයි BRICS සමුළුවට ඉතාම වැදගත් තැනක් දුන්නේ. BRICS සමුළුවේ සිරියාව ගැන කතා කරේ නැතත් ඉරානය ගැන කතා කළා. ඔබ දන්නවා අද ලෝක බලතුලනය එක පැත්තකින් ඉන්දියාවේ ආණ්ඩුව මම හැමදාමත් ඔබට කියනවා වගේ අභ්‍යන්තර අසීරු තත්වයක ඉන්නේ. මොකද හේතුව මේක අද ලෝක දේශපාලනයේ හැම පැත්තකින්ම හැම පත්තරයකම හැම දෙයකින්ම මේ විශේෂයෙන්ම මුලපිටුවේ කවර පවා මේ ඉකොනොමිස්ට්ගේ සංග්‍රහවල මේ ඉන්දියාවේ
ආර්ථිකයේ ඊටාම දැඩි ලෙස පහළ බහිනවයි කියලා මේගොල්ලෝ කියනවා. ඒ වගේම තවත් ඔබට හොඳ ප්‍රවෘත්තියක් මට කියන්න තියෙනවා. දැන් මේ එයිලා ඊයේ පෙරේදා වෝල් ස්ට්‍රීට් ජර්නල් පත්‍රය ඇමරිකාවේ හු ජින්තාව් සහ නෝනා මම හිතන්නේ ඔවුන්ගේ අවසාන සමුළු කීපයෙන් එකක් තමයි මේ සමුළු වසන්තයේ දිල්ලියේ බහිනවා. දිල්ලියේ බහිනවා මොකද චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් පොඩි අර්බුදයක් තිබුණත් විශාල වශයෙන් මේ පත්තර වලින් අමරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල්, නිව්යෝර්ක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට්, හෙරල්ඩ් ට්‍රිබියුන් මේ පත්තර වලින් චීනයේ අභ්‍යන්තර දැඩි අර්බුදයක් තියෙනවා කියලා මේගොල්ලෝ මේවා කරනවා. මේකේ තියෙනවා හොඳ ලිපියක් මේ පල්ලෙහා පොඩි කෑල්ල මම නිකන් ආසයි මේක ඔබට කියන්න. India's fight over political symbols. හරි හොඳයි ලස්සනයි. දාලා තියෙන්නේ මේ වින්තුරේ ඔබට වෙනවා නේල් කටර් එකක්. දියපොතු කපන කතුරක්. දැන් ඉන්දියාවේ ඔබ දන්නවද මේ ඉන්දියාවේ තියෙන ලොකු 1.2 බිලියන් මිනිස්සු මිලියන 247ක් ගෙවල් පක්ෂ දේශපාලන පක්ෂ ඉන්දියාවේ මටත් පුදුමයි අහන්න 1400ක් තියෙනවා ලියාපදිංචි පක්ෂ. ඒතකොට මේ හැම පක්ෂයකටම ලකුණක් දෙන්න එපා. 1400ක් තිබ්බහම මහ ලෙඩක් වෙනවා ලකුණු දෙන්න. ලකුණු නෑනේ. ඉතින් දැන් මූලික ලකුණු ටික ගත්තන්නේ දැන් ඉන්දිරා ගාන්ධි ටෙලිෆෝන් කෝල් එකකින් ඒ දවස්වල චන්දකුමාරස්ටිකෝ මට ඕනේ අත ලකුණ කියලා ඉවර වෙලා. අත ගත්තා. අත hard working හොඳ ලකුණක්. හැබැයි ඉතින් කොංග්‍රස් පක්ෂයේ දිගටම අත අරන් ආවා. අත ලකුණු මාරු කළේ නෑ සංධාන ගැව්වයි කියලා. අත දිගටම අරගෙන ආවා. අත යටතේ තමයි මුළු ඔක්කොම සංධානගත වෙලා තියෙන්නේ. පුටු වලට බුලත් කොළ වලට මාරුන්නේ නැහැ. කොහොම වුණත් ඔබ දන්නවද මේ දැන් ගෝවා ගෙඩියත් ඇහිලා පක්ෂයකට. ගෝවා ගෙඩිය කුලිෆ්ලා හේ තියෙනවා වැඩියෙන්ම ඉන්දියාවේ කුලිෆ්ලාවර් මල්ගෝවා සුදු පාට මල්ගෝවා ගෙඩි. එතකොට දැන් අලියෝ ඉතින් ඒවා සාමාන්‍ය පක්ෂ දැන් ඒ ලකුණු දෙන්න බැරි හින්දා ඉන්දියාවේ ඉස්සර තිබුණේ 550යි දේශපාලන පක්ෂ දැන් 1400ක් තියෙනවා. කුලිෆ්ලාවර් මේ නියපොතු කපන කතුර, ටීවී ඇන්ටෙනා එක, දත් බුරුසුව, කැල්කියුලේටර් එක, පහන් කණු පොල් ගෙඩි, හක් ගෙඩි මේ ඔක්කොම තියෙනවා. එහෙනම් දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ ස්ටේට් නැෂනල් පාර්ටිස් වලට. දැන් මේ බයිසිකලේ දැන් මෙසරේ බීජේ මේ උත්තර ප්‍රදේශ ඔබ දන්නවා බයිසිකලෙන් ආවේ මුලියම් සිං යාදේවුල, අඛිලේෂ් සිං යාදේවුල ආවේ බයිසිකලෙන්. මේකත් ලස්සන කතාවක්. මේ බයිසිකලේ සමාජවාදී පක්ෂයේ ලකුණු වශයෙන් සැලකුවේ. නමුත් බයිසිකලේ මේ ප්‍රාන්තයට දුන්නා තව ප්‍රාන්තයකට සමහරවිට දෙන්න පුළුවන්. ඒ වුණත් පක්ෂ 1400ක් තියෙනකොට ලොකු ලඩක් වෙනවා. BJP පක්ෂයේ ලෝටස් නෙළුම් වලින් ආවේ. කොහොම වුණත් ඉන්දියාවේ අකුරු දන්නේ නැති ජනතාවක් වැඩිපුර ඉන්න නිසා ඉන්දියාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම ඔබට කැමතියි කියන්නේ මේ පහුගියදා මේ උත්තර ප්‍රදේශයේ බලයට ආපු මේ තාත්තයි පුතයි මේ අඛිලේෂ් සිං යාදේව් සහ මුලියම් සිං යාදේව්ගේ හොඳ කතාවක් තියෙනවා. අපිටත් ඒක ගැලපෙනවා මේ කතාව. මේ තාත්තයි පුතයි මේ බයිසිකලෙන් යනවා. පුතා තමයි ඡන්දය ප්‍රධාන වශයෙන් පැද්දේ. මේ අරගෙන ආව ඉස්සරහට අඛිලේෂ් කියනද රාහුල් ගාන්ධිට ගැහුවේ. රාහුල් ගාන්ධි 28ට බැස්සුවා 403. 403 ආසනේ 28ට බැස්සුවා. අන්තිමට අමිති රායිබරේලි අම්මගේ පුතාගේ ආසන නැති වෙලා ගියා. ඒවැ වැඩිපුර බලය ගත්තේ අමිති රායිබරේලි කොංග්‍රස් බලකොටු. සමාජවාදී පක්ෂයේ බලයට ගත්තා. දිනාගත්තා. මේ අඛිලේෂ් මහත්තයා කියනවා දැන් නව මහමැතිතුමා 38 හැවිරිදි චීෆ් මිනිස්ටර් of උත්තර ප්‍රදේශ කියනවා. උත්තර ප්‍රදේශ කියන්නේ බ්‍රසීලිය වගේ ජනගහනයක් තියෙන ලෝකයේ පස්වෙනි ජනාකීර්ණම රට උත්තර ප්‍රදේශයේ වෙනම ගත්තොත්. එතුමා කියනවා ඉතින් මේ විශාල ප්‍රමාණයක් උත්තර ප්‍රදේශයේ මිලියන 200ක් ලංකාවේ මිලියන 20යි ඉන්නේ ඡන්දයක් කරනකොට. මේ ඡන්ද ප්‍රචාරක රැලිය වලට මම ගියේ බයිසිකලේ. මම මේ රාහුල් ගාන්ධි මහත්තයා හෙලිකොප්ටරෙන් එනවා මායාවතී නෝනා හෙලිකොප්ටරෙන් එනකොට මම ගියේ බයිසිකලෙන්. බයිසිකලේ පොඩි මිනිහා යන්න පුළුවන්. මම බයිසිකලෙන් ගියා මිනිස්සු එකතු වෙනවා. මිනිස්සු යනවා. උත්තර ප්‍රදේශයේ better way to connect with the people rather than having large rallies. එතුමා කියනවා පොඩි pocket rally තමයි මම දිගටම කළේ. ඒ නිසා අද එතුමාගේ තාත්තා විරුද්ධ වුණා මේ එල්ඩර් යාදේව් who opposed the use of English and computers. ඒ කාලේ නමුත් පුතා ඇවිල්ලා කිව්වා එහෙම නෑ. උඹලට ඉංග්‍රීසි උගන්වන්න හොඳට. උඹලට කම්පියුටර්ස් දෙනවා, ටැබ්ස් දෙනවා. මේකයි අපි කරන්න ඕනේ. ඒ නිසා අද ඔබ දන්නවා මේ විශේෂයෙන්ම උත්තර ප්‍රදේශයේ අද කොංග්‍රස් පක්ෂයේ දැඩි පරාජයක් තියෙනවා. ඒ වගේම තමිල්නාඩුවේ දැඩි පරාජයක් තියෙනවා. ඒ වගේම බිහාර වල දැඩි පරාජයක් තියෙනවා. ඔරිස්සා, පංජාබ් මේ ඔක්කොම ප්‍රධාන ප්‍රාන්ත පෙරදෙනකොට අර ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසය වගේ අපිට ඉන්දියාවෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. නව රජයක් බලයට පත් වෙනකන් 2014 ඉස්සර වෙලා ඡන්දයක් එයි කියලා කියනවා. කොහොමවත් හෙට World Today සංග්‍රහයෙන් අපි තාම පැහැදිලි ලෙස ලෝක දේශපාලන තත්ත්වය සහ මේ සමුළු ගැන සමුළු වසන්තය ගැන තවදුරටත් කතා කරනවා. මේවා අපිට බලපාන්නේ කොහොමද කියන එකත් ගැන කතා කරනවා. ඒ වගේම අද ලෝකයේ වැටලා තියෙන ආර්ථික අර්බුදය ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මිහිකත සමුළුව ගැනත් කතා කරනවා. ඒත් එක්ක ඔබට ආයිබෝන්.